Today I don't feel like doing. සත්‍ය බොහොම කටුකයි. සත්‍ය බොහොම කටුකයි. ඉතින් මගේ රත්තරන් යාළුවනේ ඔයාලා හැමෝටම සුප උදෑසනක්. ඔන්න ඉතින් කැම්පස් ලයිෆ් එකේ දරුණුතම කාල පරිච්ඡේදයට තමයි මේ ළඟා වෙන්නේ. ඒ තමයි එක්සෑම් සීසන් එක. සෙම් එක පටන් ගත්තට පස්සේ යාළුවෝ ඉතින් මොනවාද බං එක්සෑම් කියන්නේ? අයියෝ කලින් ලිව්වා වගේ ඔකත් ලියලා දාමු. එහෙම කිව්වට එක්සෑම් ඩේට් දීලා ටයිම් ටේබල් එක දීපු ගමන් නිදි මරාගෙන ලයිට් දාගෙන හැමෝගෙම නෝට් හිල්ලලා ඒව හොයාගෙන පාඩම් කරන්න ඉතින් අපි ලෑස්ති වෙන්නේ හැමෝම සහයෝගයෙන් තමයි. ඒ වැඩ සේරමස්සේ සෙනසුරාදා නිවාඩු හින්දා මම ඉක්මනට ගෙදර ගියේ අම්මගෙන් රස බත් චිට්ටක් කන්න ඕනි කියලා. මොකද දකුණු පළාතේ අය කැකුළු හාල් කන්න හරි ආසයි. කැකුළු හාල් එක්ක කෑම කන්න තියෙනවා නම් එයාලට ඊට වඩා දෙයක් නැහැ නිතින්. ඒ ගැන දන්න අය කමෙන්ට් එකක් දාන්නකෝ. ඊට පහුවදා තාත්තා වැඩ ඇරෙනකන් ඉඳලා මම තාත්තත් එක්ක රවුමක් දාන්න අනිවාර්යෙන් යනවා. ඉතින් මේ යන ගමනට අපේ පුංචිගේ දුවත් සෙට් වුණා. එයාත් එක්ක රවුමක් දාන්න යන ගමන් අපිට රසමලස අයිස්ක්‍රීම් කන්න තැනකුත් සෙට් වුණා. අපි ඉතින් අයිස්ක්‍රීම් උත් කාලා රෑ වෙලා ඇවිද එක එක දේවල් කකා ඒ දවසත් නිමා වුණා. පහවදා ඉතින් අම්මයි තාත්තයි මයි ගියේ ගෙදරට බඩු වගේක් ගන්න. ගෙදර ගියත් මං කරලා තියෙන්නේ ඇවිදපු එක. මොකද ගෙදරට වඩා ඉඳලා තියෙන්නේ පාරේනේ. එහෙම තමයි. ඇවිදින එක මගේ ජීවිතේ මං ගොඩක් ආස කරන දෙයක්. ඒ වගේම ඒ අති දකුණු පළාතේ හැදෙන රසම රස පළතුරක් හම්බුණා. ඒ තමයි ඩොංකා. ඉතින් කැම්පස් එකේ හැම පළාතකම ළමයි ඉන්නවනේ හැම දිස්ත්‍රික්කේම. සමහර ළමයි මේ පළතුර දන්නෙත් නෑ ඒක කාලත් නෑ. ඉතින් මම ඒවා අරන් ආවා කැම්පස් එකේ යාළුවන්ට දෙන්න. අම්මයි මායි කඩජෝල් කකා ගෙදර ආවේ අපි දෙන්න එකතු වෙලා උයන්න හිතාගෙන. මොකද අම්මත් එක්ක උයනවා කියන්නේ කුස්සියේ ඔහේ කියව මං හරි ආස දෙයක්. හැබැයි එදා තාත්තත් ඉඳපු නිසා අපි තුන්දෙනාම එකතු වෙලා උයන්න ගත්තා. ඒ මොහොතේ මං හරි ආස දෙයක් තමයි අම්මත් එක්ක ඔහේ කියවන එක. ඒකෙදි කැම්පස් එකේ වෙන දේවල්, යාළුවෝ එක්ක කරපු දේවල්, රණ්ඩු කරපුවා ඔය හැම දෙයක්ම එකී නොකී හැම දෙයක්ම අම්මත් එක්ක ඔහේ කියව උයන්න තමයි මං හරි ආස. දීදුන්නේ හින කැන්දු නිල වර්ණේ නේත්‍රාමනරම් රැකාලේ සේතරන්දු කේශසේ. තාත් ප්‍රශ්නයක් අහන්නේ. ඔන්න යකඩ කිලෝ එක්කුයි පුළුන් කිලෝ එක්කයි තියනවලු. මොකද්ද බර? නෑ. වැරදි. ඔන්න අයහනවා යකඩ කිලෝ එක්කුයි පුළුන් කිලෝ එක්කුයිලු තියෙන්නේ. මොකද්ද ඇටියෙන් බර? යකඩ නෙමෙයි. දෙකම. කිලෝ එක තියෙනවනේ. ඊට පස්සේ කෑමත් කාලා අපි තුන්දෙනා එක ආවේ මාව බස් එකට දාන්න. ඒ අතරේ පුංචි නංගිලා දෙන්නයිත් මාව ඇරලවන්න ඕන කියලා ඒ කට්ටියත් අපිත් එක්කම ආවා. මේ තියෙන්නේ මං ගියපු ඉස්කෝලේ. මම එක වසරේ ඉඳන් O level දක්වා ගියේ තෙලිචිර රොයල් එකට. A level වලට ගියේ තෙලිචිර සෙන්ට්‍රල් එකට. ඉතින් මගේ යාළුවෝ මේ වීඩියෝ එක බලද්දී ඉස්කෝලේ තිබ්බ සුන්දර මතකයන් කමෙන්ට් කරන්න අමතක කරන්න එපා. මේ විදියට මාතලේ ස්ටෑන්ඩ් එකට ඇවිල්ලා එයාලා මාව දාලා ගියා. අමතක නොකර යාළුවන්ටත් කෑම ගෙනාවා. එහෙනම් that's it bye.